තමුසෙත් පැතුමට කැමති වෙනවා. පැතුමට තමුස විතරයි. මට වගේ කෙල්ලෝ 10ක් 12ක් ඉඳලා නැහැ. ඔයා එන්ගේජ් වෙනවද කියන්නේ? මං එයාගේ අතක් මගේ ඇඟ වටේට දාලා ඒ අතට හිස තියාගෙන ශාවීන්ට ලං වෙලා ලෑමතින් අතක් තියාගෙන ඇහුවා. ඔව්. තමුසේ තරුව බඳිනවා. ආදරේ නොකරට කමක් නැහැ. හැමෝම බඳින්නේ ආදරේ කෙනෙකු නාම නෙවෙයිනේ. මාව එයාට තවත් ලං කරගන්න ගමන් මගේ ඇස් දිහා බලලා ශාවීන් කීවේ හැංගීම් දැනීම් ඇති මිනිස්සෙක් ගානට. නැත්නම් කොහොමද මාව වෙන කාටවත් දෙන්න හදන්නේ? ඊයා මට බෑ. මොකද ඊයා? මට අනිත් මිනිස්සු අප්පිරියයි. හිතන්නවත් බෑ මට වෙන කෙනෙක්ව බඳින්න. මට ඕනි ඔයාව. අපි දෙන්න ගිහින් මැරි කරමු. ඒ නැතත් කමක් නෑ. මම ඔයා ගවින් තියාගන්නකෝ. දනුජි ගාවට යන්න එපා ප්ලීස්. ඒක කරන්න බෑ ශාවි. මීට කලින් අහලා තියෙනවද? තාත්තයි පුතයි එකම පවුලක අක්කයි නංගිවයි කසාද බැඳපු කතාවක්. ශාවින් කිව්වේ මගේ නෑත් වෙලා ඉඳ ගන්න ගමන් මගේ ඇඟම හිරිවැටලා යන්න ඇති. මං ඉඳගත්තේ මට දරන්න බැරි විදිහට මගේ දෑත් පවා වෙවුලලා යද්දී. මගේ මෝඩකමට පව් කියලා හිතලා යන්න එන තැනක් නෑ කියපු එක බැල්ලියක් මගේම ගෙදරට ගෙනත් දැම්මා. මගේ අම්මා යාගේම දරුවෙක්ට වගේ කියලා සැලකුවේ. දන්නවද? හේකි නැවතුනේ මගේ අම්මව මරාගෙන මගේ තාත්තගේ ඇඟේ එලිලා මාවත් පාරට ඇදලා දාලා. දැන් තමුසෙවත් ඒ විදිහටම කළා මට නැති කරලා. හේකිගේ මිනිහා නොහිටින්න මම මෙලහකටත් ඕකේ මරලා කොහෙද? මගේ මහලොකු තාත්තා බහිරයකගේ නිදාගෙන රකින්න වගේ ඒකිව රකින්නේ. ශාවින් කීවේ හිසකෙස් පවා තරහින් දෑත්වල වින් අදිමින්. මගේ අක්කද? මං ඒ කැහුවේ කොහොමදවත් කියලා මට හිතා ගන්න බෑ. ඔළුව දෙදුරුම් කනවා දැනෙද්දි මං වෙවුලන අතකින් ශාවින්ගේ අත අල්ලන්න හැදුවත් එයා නැගිටලා එතනින් ගියේ ආයෙ මන් දිහා හැරිලා බලන්නේවත් නැතුව. සමහර දේවල් වෙනස් කරන්න අපිට බෑ ශාවි. කොහොම හරි දරා ගන්නව ඇරෙන්න. මොහොතකට නැවතිලා ශාවින් එහෙම කියලා මාව තනියම දාලා ගියේ මං ශාවින් කියපු කිසිම දෙයක් අදාහ ගන්න බැරුව බලන් ඉද්දි. කොයිතරම් වෙලාවක් ගත වුණාද කියන්නේ දන්නේ නෑ. නිෂුගේ අම්මා කෑ ගගහ ඇවිත් මාව බදා ගන්නකල් මං හිටියේ ඒ විදිහටමයි. මේ කෙල්ලව සීතල වෙලා පුතේ මොකද්ද කරන්නේ? ඇයි මේ? අම්මගේ කෑ ගැහිල්ල පහලට ආව නිෂුට යා කිව්වේ අඬ අඬා. අනේ මගේ අම්මවත් ළඟ හිටියානම්. නිෂුගේ තාත්තා මාව කාමරයට එක්කන්න ඇවිත් ඇඳෙන් තිබ්බම මං ඇස් වහගෙන නිහඬව හිටියේ නිදා ගන්න ඕනිවට නෙවෙයි. මට ඕන උනේ හැමෝගෙන්ම හැංගෙන්න. මේ මං දකින්න අපුණු හීනයක් නම් මේ නිින්දෙන් නැහැරෙන්න. අහන්න දකින්න දේවල් බොරු කියලා විශ්වාස කරන්න. කොහේ හරි ශවයෙන් ඉන්න තැනකට ගිහින් ඒ හීනයක් නේද කියලා අහන්න. නිෂු වගේම සකූත් ඇවිත් හැමෝම වට වෙලා මගෙන් මොනතරම් දේවල් ඇහුවත් උත්තර දෙන්නවත් මට සිහියක් තිබුණේ නෑ. පාරු මොකක්ද උනේ මෙයාට? මං හුඟ වෙලාවකට පස්සේ ඇස් ඇරලා බැලුවේ චූටි මාමගේ කටහඬ ඇහෙද්දි. මේ තරම් වෙලාවක් හිර වෙලා තිබුණ කඳුළු ඇස් වලින් උතුරන්න ගද්දි මං චූටි මාමට තුරුල්ුනේ හයියෙන්ම මට ඇඬෙද්දි. මේ ලෝකේ අප වෙනුවෙන්ම ලොකු ඉඩක් තියෙන පපුවක් තියෙන්න ඕනි නිදහසේ කඳුළු දිය කරන්න. ඇයි පුතේ? හුඟ වෙලාවකට පස්සේ මගේ හැඬීම සියුම් ඉකයක් තරම් වෙනකම් බලන් ඉඳලා මාම ඇහුවත් මට උත්තර දෙන්න පුළුවන් කමක් තිබුණේ නෑ. මන් දන්නෙත් නෑ. උදේ ඇහැරලා බලද්දි ඉස්සරහ දොර ඇල්ල දාලා තිබුණා. ඇවිත් බලද්දි මේ කෙල්ල බිම ඉඳගෙන ඔහේ බලන් ඉන්නවා. අපිත් හොඳටම බය වෙලා හිටියේ මල්ලි. නිෂුගේ අම්මා මං වෙනුවට උත්තර දුන්නේ. මං ආයෙ මෙයාව එක්කන් යන්නක්කේ. අපි මෝඩකම කරගත්තේ මෙයාව මෙහෙवला. චූටි මාමා කියේ මගේ ඔළුව අත ගාන ගමන්. පුතේ මෙයාගේ බරු ටික අස් කරලා කැබ් එකට දාන්න. පොත් එහෙමනම් ඔයාලා තියාගන්න. මෙයා ආයෙ එන්නේ නැහැ. චූටි මාමා කිව්වේ නිෂූලට. මේ තරම් වෙලාවක් නිහඬව හිටියත් අදට එදිලා තියෙන ශවීන්ගෙත් දනුජගෙත් විවාහස ගිවිස ගැනීම මතකෙට එද්දි මං ක්ෂණිකයකින් චූටි මාමගෙන් ඈත් වුණා. ඒ වෙලාවේ තමයි දැකේ පොඩි මාමත් ඇවිත් ඉන්නවා. අනේ මට යන්න බෑ. පාරු? චූටි මාමා ඇහුවේ පුදුමෙන් විශාල වුණ දෑසින් මන් දිහා බලලා. හිස පුපුරන්න තරම් වේදනාවක් දැනුනේ හිස තනියම ඔසවගෙන ඉන්න බැරි තරමට බර වෙද්දී. ඒත් මං ඉවසන් හිටියේ පුළුවන්කමකට නෙවෙයි ශවීන් නිසාමයි. මං ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනි චූටි මාමේ. මට යන්න බෑ. මං කිව්වේ කියන්න ඕනි දේ මිසක් මට ඇත්තටම ඕනි දේ නෙවෙයි. ශවීන් නැති ලෝකෙක වෛද්‍යවරයෙක් වීමට තබා හුස්මවත් ගන්න මට ඕනි නෑ. වෙන හීන බලාපොරොත්තු මට මොකුත් නෑ. ඕනි එයාම විතරයි. මොනා හරි කරලා එහෙ මෙඩිකල් ෆැකල්ටි එකට දාගන්න පුළුවන් ඔයාව. හද ඔයා යනවා. එච්චරයි. පොඩි මාමා කීවේ තීරණේ වෙනසක් නැති බව දැනුම් දෙමින් කොයිතරම් උත්සාහ කළත් මාමලාගේ අදහස වෙනස් කරන්න අපි කාටවත් බැරි වුණා. මට ගෙදර යන්නම සිද්ධ වුණා. ඒ වෙලාවේ ඉඳන්ම යන්න බෑ කියලා මං ඇඬුවත් කිසිම වැඩක් වුණේ නෑ. මට එන්නම වුණා. ගෙදර එනකල් එකතිකට පැය ගාණක් අඬලත් මගේ කඳුළු නැවතිලා නෑ. පුදුමයි. මේ තරම් අඬන්න පුළුවන් ද මිනිස්සෙක්ට කියලා මටම හිතුණා. මේ වෙලාවේ ශවීන් කොහොම ඉන්නවද කියලා හිතෙද්දි ඒ කඳුළු නොවතින එක ගැන එක අතකට පුදුමයක් නෑ.
මේ තරම් කල් මොනතරම් ශවීන්ව විශ්වාස කළත් අද එහෙම කරන්න බෑ. එයා කවදාවත් ලෝකයක් කිනස්සන මට අපහාසයක් වෙන දෙයක් කරන්නේ නෑ. ඒ කියන්නේ ශවීන් මන් ළඟට එන්නේ නෑ කියන එක. මට එයාව නැති කරවන්න ඕනි නිසාම මං එයා වෙනුවෙන් බලන් ඉන්න එක නවත්තන්න ඕනි නිසා සමහර විට එයා අද දනුජව කසාද බඳීවි. මන් නිසා මෙයා මාව අත්හරීවි. ඒත් මේ මොහොතින් පස්සේ එයාගේ ශාවි කොහොම ජීවත් වෙයිද කියලා දැනුනොත් එයා කවදාවත් එහෙම කරන එකක් නෑ. හිත තවමත් කියන්නේ එයා මන් ළඟට එයි කියලා. මාව සීයලයි ගෙදරට එක්ක යන්න හැදුවත් මගේ දැඩි විරෝධය නිසාම මාව අපේ ගෙදරින්ම ඇරලුව නිසා මම මගේ කාමරයට ගිහින් දොර වහගෙන මගේ බැල්කනියට වෙලා බලන් හිටියේ ශවීන් එනකල්. මාමලා ඉන්න නිසා එයාට සීයලයි ගෙදරට එන්න බෑනේ. ඒකමයි මම මෙහෙ නැවතුනේ. හුඟ වෙලාවක් පාර දිහාම බලන් හිඳලත් ශවීන් නැති වෙද්දි මං ටිකකට බිමින් ඉඳගත්තේ දෙපා පවා ඉවසන්න බැරි තරම් රිතුම් දෙද්දි. එයාට කතා කරන්න විදිහකුත් මට නෑ. මම්මයි එයාගේ ෆෝන් එක පොළවේ ගහලා කඩලා දැම්මේ. මගේ ෆෝන් එකත් එතනම බිම් වැටුණත් මට ආයෙත් ඒ ගැන මතකයක් තිබුණේ නෑ. කළුවරත් වැටිලා එන්නම රැවුනේ එන්නම මගේ හිතත් බර වෙද්දි. කොහේ තිබුණ කඳුළුද මන්දා ආයෙත් ඇස් ළඟින් බේරෙන්න ගත්තේ එයා එන්නේ නැති වෙද්දි. අම්මා තාත්තා මාමලා සීයා මේ කවුරුත් මට අමතක වෙලා. ඒ තියා මේ හැම දෙයකටම මුල් වුණ මගේ අක්කා ගැනවත් හිතන්නවත් මට කල්පනාවක් උනේ නෑ. මුළු තුන් හිතේම උන්නේ ශවීන්ම විතරයි. වේගයෙන් නැවිත් මිදුලෙන් වාහනයක් නවත්තන හඬක් ඇහෙද්දි ඊයම් බරුවක්සේ හදවත බර වෙද්දි හෙමින් සැරේ මං පහළ බැලුවත් තිබුණේ දොර ඇල්ල දාලා තියෙන කාර්යයක් විතරයි. ඒක ශාවීන්ගේ. එයා ඇවිත් දැනෙන සතුටකට එහා ගිය සැනසීමක්. ශාවි එළියට වරේ. මහා හඬින් නැහෙන ශාවීන්ගේ හඬට මං එක පිම්මට පහළට දුවගෙන ගියේ දෙතුන් වතාවක් මාව ඇදගෙන වැටෙද්දි. මට ක්ලාන්ත ගතියක් පවා දැනුණත් මට ඕනි උනේ එයා ළඟට යන්න නිසා. මං ආවේ සමහර විට මේ මට ලැබෙන අවසාන අවස්ථාව වෙන්නත් පුළුවන් නිසා. දුවගෙන ගියා ශවීන් මව තල්ලු කළ දැම්මේ මංවත් නොහිතපු විදිහට. තමුසේ හොරතල් කරන්න ආවේ නෑ අයිසේ. මොලයක් කියලා දෙයක් නැද්ද මෙහි ඉන්න කාටවත්? දන්නේ නැද්ද මේක කොච්චර අමාරුවෙන්ද කියලා ඔය තැනට ගියේ? සේරම දමල ගහලා ගෙදර අරන් එන තරම් දෙයක් වුණාද මෙතන? ශවීන් වීරුවෙන් කෑ ගහන්නේ මාමලටත් අම්මලටත් බයින ගමන්. මේ හැම දෙයකටම මුල උඹ කියලා දන්නේ නැද්ද? පොඩි මාමා ශවීන්ගේ කොලර් එකෙන් අල්ලගෙන ඇහුවේ ඇදෙන ගමන්. ඒක තමයි යෝයි මං අයින් උනේ. හැයි දැක්කේ නැද්ද? මං කසාදයක් කරගත්තා. මං ආයි මේක ළඟට එන්නේ නෑ ඔයි. කවුරුත් මේකට මොකුත් කරන්නේ නෑ. ශවීන් කිව්වේ පොඩි මාමා තල්ලු කළා දාන ගමන්. කසාදයක් කරගත්තා? මගේ හිතේ රැඳුන එකම වචන පේලිය. ඒ කියන්නේ ඔයාව මට නැති වුණාද අයියේ? අහන්නේ ඕන උනත් මුව විවර කරගන්නවත් පුළුවන් උනේ නෑ. උඹට බොරු කියලා වැඩක් නෑනේ කොහොමත්. මෙහාපන් ශාවි. මං අර කිව්ව බැන්දේ උඹ හින්දා. උඹ නිදහසේ ලස්සනට ජීවත් වෙන්න ඕන නිසා. හේකවත් කරපන් නංගි. හෙච්චරයි මට ඕනි. හද බැරි වෙයි. ඒත් කවදාද හිත හදාගන්න පුළුවන් වෙයි. හේ වෙනකල් ඉවසපන්. දෙපා පර නැති වෙලා යද්දි එකම වචනයක්වත් කතා කරගන්න බැරි වෙද්දි දෑත් දෙපා එක්කම හිසත් හිරිවැටිලා යනවා දැනෙද්දි බොඳ වෙලා පෙනිපෙනී යන දෑස් වලින් මං දැක්කේ මං හැමදාමත් දකින්න පෙරුම් පුරන සිහින් දිගු ලස්සනම දෙනයන තවත් සිහින් වෙද්දි ඒ දෙතොතර අතර ඇඳරෙන ආඩම්බර ආදරණීයම මගේ හිත හැමදාවත් නිවන සනසවන සුන්දරම හිනාව හරියට මායාවක් වගේ මේ වෙලාවේ එයා hina වෙද්දි ඒත් මං දැක්කා එයා මාත් එක්ක hina වුණා. නිමේෂයක් ගත වෙන්නේ නැති ඒ සිනහවෙන් වැසුන මගේ ලයත් මුවක රැඳි සිනහවකින්ම ලයේ සැඟවුණ ආදරය ඔහුට පවසාලන්න. මෙතන පටන් කතාව පාරිගෙන්. මං කියපු දේවල් නිසාම චූටි මම ඇවිත් නංගිව ගෙදර එක්කන් ගියා කියන ආරංචිය නිසායි මං ගෙදර ආවේ. මං ගෙදරට එද්දිත් ශවීන් හිටියේ අපේ ගෙදර. කුමක් හෝ නරකක් වෙලා කියලා දැනුනේ නංගි හිටියේ බිම වැටිලා ඒ ඇසල ඉඳන් උණු චූටි මාමට වාරු වෙලා. ඒත් ඒ ලස්සන මූණ හරි අහිංසක හිනාවකින් හැඩ වෙලා තිබුණේ එයා ඉස්සරහට වෙලා හිටගෙන ඉන්න ශවීන් දිහාම බලාගෙන. කවුරුත් නොහිතුව විදිහට කළු ඇඳගත් ආරක්ෂකයින් පිරිසක් ගෙදරට ඇතුල් වුණේ අපි හැමෝම කලබල වෙද්දී. ඒත් ශවීන් දිහාම බලන් වුණු පාරු ඒ සිනාවෙන්ම ඇස් පියාගත්තේ ආරක්ෂකයින් දැකලවත් කලබල නොවුන ශවීන් කලබලෙන් ඈ ළඟට යද්දී. ශාවි ශාවින්ගේ මුවින් පිට වුණේ එපමණයි. එක් ආරක්ෂකයෙක් ශාවින්ගේ කනට කරලා මුමුණපු වචන කීපයෙන් හටගත් කෝපය නිසාවෙන් ඔහුට මිටමෙල වූ අතකින් දැඩි පහරක් එල්ල කරලා ශාවින් නංගිට ලං වුණත් චූටි මාමා ඒකට ඉඩක් නොතියම නංගිව කාමරයකට එක්කන් ගියේ ආරක්ෂකයින් ශාවින්ව අල්ලගන්න උත්සාහ කරද්දී ඔවුන් මං මීට පෙර නොදුටු පිරිසක් නිසා ඒ අගමැතිතුමාගේ ආරක්ෂකයින් කියලා හිතුණා. කරන්න ඕනි දෙයක් නැතිරුණ නිසාම මං පාරුව එක්කන් ගියේ කාමරයට දිව්වා. පාරි වතුර එකක් අරන් එනවා ඉක්මනට. පොඩි මාමා කියද්දි මං කාමරයෙන් එළියට දුවගෙන ආවා. පාරි වසර ගණනාවකට පස්සේ ඒ හඬින් මගේ නම තරාවක සේයාවක්වත් නැතුව ඇසෙද්දි මට නොනවතී බැරි වුණා. මගේ කෙල්ලෝ පරිස්සමින් බලා ගන්නවා.
ශවින්ගේ අසරණ හඬ මගේ දැස් කඳුලින් බර කළේ මංවත් නොහිතපු විදිහට. ඊයේ රෑත් ගෙදර ඇවිත් මාව මරනවා කියලා මට බැනලා ගිය කෙනා, එයාගේම තාත්තට මැරෙනකල් වෛර කරනවා කියලා බියරුවෙන් කෑ ගහපු කෙනා අද මේ විදිහට කතා කරද්දි දෙන්න උත්තරයක් මට තිබුණේ නෑ. පැතුම් මතකයි නේද? අරකිනම් බෑ කියයි. ඒත් පැතුම් කියන්නේ නරක කෙනෙක් නෙවෙයි. ඌ ශාවිව බලාගනි. දැම්ම නෙවෙයි. එයා ඩොක්ටර් කෙනෙක් වුණාට පස්සේ ඌ මෙහෙ එයි. ගෙදරට කියනවා. ශවින් කියද්දි මට බය හිතුනේ මේ තරම් ඉදිරි අනාගතයක් ගැන අද හිතන්න තරම්. ඒ දේවල් මේ වෙලාවක මං වගේ කෙනෙක් එක්ක මේ විදිහට කියන්න තරම් ශවින්ට තියෙන හේතුව මට හිතා ගන්න බැරි නිසා. ශවි මං ළඟට යන්න හදද්දි ශවින් මාව අතකින් නැවැත්තුවා. හැමදාම වගේ අදත් ඔබ දින්නා. මං පැරදුනා. හැමදාම වගේ අදත් මට හැමදේම නැති වුණා. උඹට හැමදේම ලැබුණා. ශවින් කිව්වේ ඇත්ත. එයාට හැමදේම නැති කළේ මම. එයාගේ පළවෙනි ආදරේ. ඒ කියන්නේ මම. එයාගේ හැමදේම වුණ අම්මා, එයාගේ තාත්තා, දැන් එයාව ජීවිතේම කරගෙන ආදරය කරපු එයාගේ ශාවි. ඒ හැම වේදනාවකටම හේතුව මන් නිසා. හැමදාම එයාගෙන් කැමැත්තෙන්ම බැනුම් ඇහුවත් නොවුන විදිහට අද ඒ අසරණකම මාව දවද්දි මටම මංගන ඇති වුණේ වෛරයක්. මට හැබැයි මේ පාර නම් ඉවසන්න බෑ. ඇස්වලින් කඳුළු ගලද්දි ශවින් කිව්වේ නංගින්න කාමරේ දිහා බලලා. හේකිය බලා ගන්නවා. ඒ මගේ පණ. එහෙම කියලා ශවින් එළියට බැස්සේ මං කවදාවත් එයාගෙන් නොදැකපු බලාපොරොත්තු නොවුන තරම් අසරණ විදිහට. මීට කලින් ශවින්ගෙන් මං දැක්ක එකම දේ වියරුවම විතරයි. ඒත් අද ශවින්ගේ අම්මගේ මරණය මගේ වාසනාවක් කියලා හිතලා සතුටු වුණ මම මට එදා ඒ හිතේ වේදනාව මේ තරමට නොදැනුණත් අදම අමුත්තක් දැනුණා. ඒ අද ඒ හිත රිදෙවේ මගේම නංගි නිසාද දන්නේ නැහැ. මොකක්ද අමුත්තක් හිතට මහ අමුතු බරක් දැනුණා. දැනුයි මට වතුර මතක් වුණේ. මං වීදුරුවකට වතුර අරන් දිව්වත් ඒ වෙද්දිත් එයාලා වතුර හොයාගෙන කාමරේට අල්ලලා තිබුණ නාන කාමරය කලබලයට මට අමතක වෙලා ගිහින්. මොකද්ද කරන්න අක්කේ? හොස්පිටල් අරන් යන්න වෙයි වගේ. චූටි මාමා අඬමින් නංගිව හැරවන්න හදන අම්මට කියද්දිත් තාත්තා නංගිව දෑතට අරන් ඉවරයි. පොඩි මාමා ඉක්මනින් කැබ් එක ගද්දි අම්මයි තාත්තයි මාමලා දෙන්නයි ගියත් මට යන්න ඉඩක් තිබුණේ නෑ. ඒ නිසා මං නැවතුණා. මං හිටියේ හොඳටම බය වෙලා. පාරු ඒ තරම් ශවින්ට ආදරය කරලාද? මේ දේවල් දරා ගන්න බැරුව සිහි නැති වෙන තරම් මං නැති කළේ එහෙම ආදරයක්ද? මට මතක් වුණේ අද උදේ ශවින් විවාහයට අත්සන් කරපු විදිය. කොයිතරම් කැමරා කාච මැදියේ වුණත් හදිසියේ කඩා පැන්න අයෙකුසේ ඇවිත් කිසිවක් නොකියම අදාළ තැන්වලින් අත්සන යොදලා එම විවාහය සාතිකේ පවා එයාගේ තාත්තගේ ඇඟට විසි කරලා ඔහු එතනින් එළියට ආවෙම මේ ලෝකේ රකින්න තියෙන එකම වස්තුව පාරුම විතරයි කියලා ඔප්පු කරන්න වගේ. බොහෝ වෙලාවක් ගත වුණේ කිසිම ආරංචියක් නැතුව. මාමලත් ෆෝන් පවා දාලා ගිහින් තිබුණේ කරන්න දෙයක් නැතුව මම බලන් ඉද්දි. තප්පරෙන් තප්පරේ ගත වෙලා විනාඩි පැයවලින් ගෙවුනේ මධ්‍යම රාත්‍රියත් පහු වෙද්දි. මගේ කෙල්ල කොයකෝ හේකිව ගෙදර ගෙන්න ගන්න නේද ඔබ ගියේ? දැන් මොන රෙද්දද උඹලා කියන්නේ? මං පියවිසියට ආවේ මහා හඬ නංවමින් කෑ ගහන ලොකු මාමගේ හඬට. නොවිය යුතු දෙයක් සිදු වෙලා කියලා ඉවෙන් වගේ දැනෙද්දි මං ගියේ දුවගෙන වගේ. ලොකු මාමා තමයි කෑ ගහ අඬමින් පාර දිගේ යන්නේ. හේකි නැතුව වෙන උන් මොකටද මට? එපා යකෝ. එකෙක්වත් එපා. හේකි කොහෙ යන්නේද අපි නැතුව? අපේ ගේ ඉස්සරහින් යන ලොකු මාමා ගාවට යන්න හැදුවත් සුදු මාමා ත්‍රිවිල් එකක ඇවිත් ලොකු මාමව එක්කන් යන්න හැදුවත් එයාට ඒකටවත් සිහියක් නැහැ. යකෝ ඒ මගේ පොඩි එකි. හේකි ගැන මටම මූසල කතා කියන්නේ. මම මරනවා ඔකුන් සේරම. මොකද උනේ මාමේ? මං ඇහුවත් සුදු මාමවත් වචනයක්වත් කිව්වේ නෑ. නෑ එයාටත් වචනයක්වත් කියා ගන්න බෑ. ඔව් හිතුවා වගේම නොයුතු දෙයක් සිදු වෙලා තිබුණා. එයාට නැතුනේ ශවින්ව විතරක් වුණත් එයාට පණ වගේ ආදරය කරපු හැම කෙනාම දාලා පාරු ගිහින් මගේ චූටි නංගි එයා යන්නම ගිහින් මේ ලෝකේ දරුණුම වරදකට මාව වැරදිකාරයා කරලා කවදාවත් සමාවක් නොලැබෙන ලෝකේ තියෙන දරුණුම දඬුවම මට දීලා එයා යන්නම ගිහින් දරා ගන්න බැරිම තැනදි වෙන්න ඇති මොලේ නහරයක් පුපුරලා රෝහලට ගිහින් විනාඩි කිහිපයක් ඇතුළත ඇය අවසන් හුස්ම පොදත් ඔහු වෙනුවෙන්ම අත්හැරලා ගියේ. හැමෝගෙම ආදරේ හොරකම් කරපු හිත් පුරා දඟකම් පෑව පුංචි දඟකාරියගේ නිසල සිරුර දිහා බලන් ඉන්න කාටවත් නොහැකි වෙද්දී දෙවැනි දවසේදීම ඇයව මිහිදන් කරන්න කටයුතු සූදානම් කෙරුණේ ගමම එකම මලගමක් වෙද්දී. ඇය තමයි මේ හැමෝගෙම ජීවිතවලට හිටපු වැදගත්ම කෙනා කියලා පාරුවක් දන්නේ නැතුව ඇති. අද එයාලා දකිද්දී මටම බැරි වුණා මට සමාව දී ගන්න. මගේ නංගි එයාලා මේ විඳින වේදනාව දැක්කනම් ආයෙම කොහොම හරි නැගිටීවි. ඒ තරම් හැමෝම විඳවනවා. නාඩ හිටපු එකම කෙනෙක්වත් මං දැක්කේ නෑ. අහස් මල්ලි වගේම ආකාශ්. මට හිතුණා මට වඩා මගේ නංගිට ආදරය කරලා තියෙන්නේ එයාලද කියලා.
ඇත්තටම මම මගේ නංගිට ආදරය කරලා නෑ නේද? එහෙම වුණා නම් ශවින් අර තරම් කියද්දිත් මට තිබුණා එයාලගේ ආදරේ තේරුම් අරන් එයාගේ තාත්තගෙන් අයින් වෙන්න. ඒත් මට එහෙම කරන්න එදා ඕනි උනේ නෑ. ඒත් අද ආයෙම එදාට යන්න තිබුණා නම් මේ ඇස් පල්ලා පාරු මං ඒක කරනවා. විශ්වාස කරනවද? මාමලා 11 දෙනෙකුගේ දුවෙක් වෙලත් ඇයගේ අවසන් ගමනට උරහිසේ දෙන්න ඉදිරිපත් උනේ එකම එක මාමා කෙනෙක් විතරයි. අනිත් එක්කෙනෙක්ටවත් ඒකට හයියක් තිබුණේ නෑ. ලොකු මාමට මෙතනට එන්නවත් උනේ නෑ. මේ වෙද්දි ඔහු ද්‍රෝහලේ දැඩි සත්කාර ඒකකේ ඇඳක් උඩ හෘද සැත්මුකමක. කවදාවත් කඳුළු නොහලපු අපේ සීයා තාත්තා වගේම මාමලා හැමෝටම අද ඒ කඳුළු නවත්ත ගන්න බැරි වෙලා. නිතර සිහිසුන් වෙන මගේ අම්මවත් වාරු කරන් තාත්තයි චූටි පුංචි කඳුළු හලද්දි මං හිටියේ පණ පිටින් ගිනි සෑයක දැවමින්. දෙනෙත් පියාගන්නට මොහොතකට පෙර ඒ මුවග තිබුණ සිහින් සිනාව මැවි මැවි සතර අතට පේන්න උනේ. උඹ කොයිතරම් පව්කාරියක්ද කියලා පේනවද අක්කේ කියලා මගෙන් අහන්න වගේ. ඒත් ඔහු නම් ආවේ නෑ. ඇයව අවසාන වතාවට දැක ගන්නවත් ඔහු ආවේ නෑ. ඇගේ නික්මීමෙන් මාස 3ක් සපිරෙද්දී දෙනු ලැබූ දානයනුත් අනතුරුවයි මං ආයෙත් ආවේ. ඒ වෙද්දි හැමෝම මගේ හොර රහස සිදුවන විවාහය දැනගෙන ඒකෙන් උනේ හැමදෙනාටම මාව පිළිකුල් වුණ එක. මගේම නංගිගේ මරණයට හේතුව වෙන්න තරම් කව්කාරියක් මට. ඒ තරමේ දරා ගන්න බැරි වේදනාවක් දරාගෙන හිටපු මට ඒ ප්‍රතික්ෂේප වීම මහා ලොකු දෙයක් උනේ නෑ. ඒත් සිනහවක සේයාවක්වත් නොදකපු කඳුළුම පමණක් උඩුම කරගත්ත ඔවුන්ව දාලා මං ආයේ ආවේ මං එහෙ ඉන්න එකත් එයාලට වදයක්ම විතරක් නිසා. කලාතුරකින් කෙනෙක්ට ලැබෙන ලස්සනම පවුලක් ලැබිලත් ඒ ලස්සන විඳින්න බැරි තරම් අපි හැමෝම අද අවාසනාවන්ත වෙලා. අපි හැමෝගෙම ජීවිතය එළිය කරපු පුංචි පහන් එළිය නිවිලා ගිහින් හැමෝම මෝසල අඳුරක තනි කරලා ආයේ මේ පවුලේ මට ඉඩක් නැති බව දැන දැන මම මගේ පවුලම දාලා ආවා. ඉතින් ශවින් හැමදාමත් මංකලයේ හුව දැකීම ප්‍රතික්ෂේප කරන එක ඔහු ඉදිරියට යන්න තරම් ශක්තියක් ඔහු දෙස බලන්න තරම් ශක්තියක් ඇගේ සමුගැන්මෙන් වසරකට පසුත් මට තිබුණේ නෑ. ඒත් එක දවසක් මට ඔහුව දකින්නම සිද්ධ වුණා. වසරක් පුරාවට මානසික රෝහලක එකම එක කුටියක හිර වෙලා කාත් කවුරුත් නැති ආසරණයෙක් වගේ විඳපු වේදනාව අවසන් කරලා ඔහු අපි ඉදිරියට ඇවිත්. නමුත් ඒ ඔහුගේ අවසන් ගමනට ඔහුගේ පියාගෙන් ලැබුණ ඊතා වටිනා මිලාදික පෙට්ටියක සැතපූ නිසල දේහයක් විලසින්